දවසකින් වීඩියෝ එකක් කරන්නත් බැරුව ගියා. මම අද ගෙනාවේ මේ ෆස්ට් ටයිම් ඉන් ශ්‍රී ලංකාව අපේ අලුත්ම ප්‍රොඩක්ට් එක. මම හිතන්නේ දැනට කවුරුත් මේක කරනවා කියලා. මම ඒක චූට්ටක් ඔයාලට එක්ස්පීරියන්ස් කරලා දෙන්නයි හදන්නේ. මේක මේ ඇත්තටම ඉස්සර අපි කජු කෑවේ අර ගෙදර පුච්චලානේ පොල්ලතු දාලා. ඒකේ ඒ විදිහට මේ රස ඒ විදිහටම එනවා. මේක අලුත්ම අත්දැකීමක්. ඒවානුක ලේසියෙන් සුද්ධ කරන්නත් පුළුවන්. මේකේ රස මං හිතන්නේ දැනට තියෙන කිසිම කජුවකින් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. වහින වෙලාවකට මේ කජු එකක් මෙහෙම සුද්ධ කරන් කන්න තියෙනවා කියන්නේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. මම මේ කියනවා ඔයාලට try කරලා බලන්න කියලා. ලොකු ප්‍රමාණ ගන්න ඕනේ නැහැ. මේකේ ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. එක එක sizes වලින්. ඇත්තටම ගොඩක් රහයි මේ කියන්නේ මේ අපේ මේ කජුවත ගන්න කට්ටියත් ගොඩක් ඉන්නවා වැඩ කරන කට්ටිය. මේ ඒ කට්ටියකින් බේරගන්නෙත් මම ගොඩක් අමාරුයි. මේක එච්චරට රසයි. මේ අනිත් කජු වගේ නෙමෙයි. ඒ සේරට වැඩිය රසයි. මම හිතනවා මේක ලංකාවේ වෙන කවුරුත් කරලා නැහැ. මේකේ තව මේකේ තියෙනවා salted එකක්. salted රස තියෙක. ඒකයි මේක normal එක. මේක පුච්චපු කජු අපි ඉස්සර කාපු පුච්චපු කජු රස ඒ විදිහටම එනවා. මේ මම කියනවා අරන් බලන්න කියලා try කරලා බලන්න කියලා. මේකේ ඕන ප්‍රමාණයකින් ගත්ත හැකි. කිලෝ එකක් 5800ක් වෙනවා. ඕන ප්‍රමාණයකින් ගත්ත හැකි delivery free. කිලෝ එකකට වැඩි නම් delivery free. අනිත් product ඕනක් ගත්ත හැකි රුපියල් 350 delivery add වෙනවා. කිලෝ එකට අඩු නම්. එක්ස්පීරියන්ස් කරලා බලන්න අලුත්ම ප්‍රොඩක්ට් එක අපේ. මම දන්නවා අපිත් එක්ක ඔයාලා රැඳිලා ඉන්න කට්ටිය අපි කජු වලට හැමදාම කවුරුත් කරන එකම දේ කරන්නේ නැතුව එක එක අලුත් දේවල් අපි කජු වලින් හඳුන්වලා දෙනවා. ඒ අතරේ මේක තමයි අලුත්ම නිෂ්පාදනය. ෆස්ට් ටයිම් ඉන් ශ්‍රී ලංකා. මේක පිටරටවල වල තියෙනවා කට්ටිය ඔය මේ මිඩල් ඊස්ට් රටවල වල ගිහින් ආපු කට්ටිය දන්නේ නැති. අවසර කතා කර කර පිස්තාෂියෝ ආමන්ඩ් එතකොට පම්කින් සීඩ්ස් එහෙම සුද්ධ කරලා කනකොට ඒ ලැබෙන එක්ස්පීරියන්ස් එක දන්නවා. මේ කැෂුවල්ටත් මම මේක ගෙනත් මේක දැනටත් අපි ගොඩක් ඔය අපේ හලාවත මෙහි මේ රස්තා වෙන කට්ටිය මූදු වෙන කට්ටිය එහෙම අරන් යනවා. ඒ කියන්නේ මේ අවසර මේක ඒ කියන්නේ කතා කර කර පොඩ්ඩක් මේ සුද්ධ කර කර කනකොට ඒකේ තියෙන ආස්වාදේ ඒක වෙනම අත්දැකීමක්. ඒක අරන් බලන්න ඕන. thank you වෙනා වීඩියෝ බලුවට. අරන් බලන්න try කරලා බලන්න. දුල්ෂාන් කැෂුව follow කරලා like කරලා දෙන්න. තව අලුත් නිෂ්පාදන එනවා ඉස්සරහට. ස්තුතියි.